2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටේ තරඟ අදින් අවසන් වීමට නියමිතයි. ඒ අනුව තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ තරඟ හෙටින් ආරම්භ වීමට නියමිත අතර මේ වන විට ඒ සඳහා කණ්ඩායම් 8ක් තේරීපත්ව අවසන්. ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම ඒ කාණ්ඩයෙන් තරඟ බිමට පිවිසෙන අතර B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය, එංගලන්තය සහ නවසීලන්තය යන කණ්ඩායම් තරඟ බිමට පිවිසෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ මුහුණ දුන් තරඟ 4න් තරඟ 3ක් ජය ගැනීමට සමත් වූ අතර ඊයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජයට පත්වීමට සිදු වුණා. ඒ අනුව සුපිරි 8 දෙනාගේ වටේ ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමගින් පෙබරවාරි 22 තරඟ වැදීමට නියමිත අතර එම තරඟයේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සවස 3ට ආරම්භ වීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටේ එක් කණ්ඩායමකට තරඟ 3ක් හිමිවන අතර අවසන් පූර්ව වටේට කණ්ඩායමකට සුදුසුකම් ලබා ගැනීමට නම් තරඟ 2ක් ජය ගැනීම අනිවාර්ය වෙනවා. තවද මේ වන විට තරඟාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර පළමු තැන සහ දෙවන තැන ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුවන අතර දෙවන තැන පැතුම් නිස්සංක ලකුණු 199ක් ලබාගෙන රැඳෙන අතර කුසල් මෙන්ඩිස් ලකුණු 182ක් ලබා තුන්වන තැන රැඳෙනවා. 22 වෙනිදා පැවැත්වෙන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් වන අතර තරඟයේ ජයග්‍රහණය මත ඉදිරිය තීරණය වනු ඇත. සුපිරි 8 දෙනාගේ වටේ එංගලන්ත කණ්ඩායම සමග මුහුණ දෙන පළමු තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට සුදුසුම ක්‍රීඩකයන් 11 දෙනා පැතුම් නිසංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, පවන් රත්නායක, දසුන් ශානක, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, මහීස් තීක්ෂණ, දුස්මන්ත චමීර සහ ඩිල්ෂාන් මදුසංක යන ක්‍රීඩකයින්.